අකමැති දේවල් කොහොමද පුරුද්දක් විදියට කරගෙන යන්නේ? පාඩම් කරන්න, ව්‍යායාම කරන්න, උදේ පාන්දරින් නැගිටින්න වගේ කම්මැලි දෙයකට ඇබ්බැහි වෙන්නේ කොහොමද? මේක අපි බ්‍රෙඩ් ක්‍රම් ක්‍රමයෙන් බලමු. ඒත් ඇබ්බැහි වීම එන්න ඕනේ වීඩියෝ ගේම්ස් නැත්නම් ෆෝන් එක භාවිතා කරන එක වගේ අපි කැමති දේවල් වලට නේද? ඒක ගැන ටිකක් හිතන්න. මොකද පැයකට 97 වතාවක් ඔබේ දුරකථනය බලන්න ඇබ්බැහි කරන ඔයාගේ ඒ මොලේ වයරින් එකම නවත්තන්න බැරි පුරුදු හදන්න ඔබට පාවිච්චි කරන්න පුළුවන්. බලමු අපි මේක කරන්නේ කොහොමද කියලා. මමත් මුලින්ම අකමැති දෙයකට ඇබ්බැහි වෙන්න උත්සාහ කරනකොට අනිත් හැමෝම කරන වැරද්දම කළා. ඒ තමයි එකපාර ලොකු දේවල් කරන්න උත්සාහ කරපු එක. ඒ කිව්වේ විනාඩි 5ක්වත් පාඩම් කළේ නැති මම එකපාර පැය 6ක් පාඩම් කරන්න සැලසුම් කළා. තව උදේ 11-12 වෙනකන් නිදාගන්න මම උදේ 5ට නැගිටලා එක්සර්සයිස් කරන්න සැලසුම් කළා. අන්තිමේදී මොකද වුනේ? මට ඒ කිසිම දෙයක් එක දිගට කරන්න බැරි වුණා. ඒකට හේතුව තමයි අපේ මොලේ එකපාර ලොකු දේවල් කරන්න කැමති නැහැ. ඒ නිසා එකපාරටම එවරස් නගින්න උත්සාහ කරනවා වෙනුවට ඔබ එවරස් කන්ද පොඩි ගල් කැට බවට කඩා ගන්න ඕන. මොකක්ද ඒකේ තේරුම? අපි බලමු. සටහන් පොතක් ගන්න. පොඩි කොටු හෝ රවුම් කීපයක් අඳින්න. ඒ එක් කොටුවක් එහෙමත් නැත්නම් රවුමක් විනාඩි 5ක උත්සාහයකට සමානයි. ඒක තමයි ඔබේ බ්‍රෙඩ් ක්‍රම් එක. ඒක පොතක් කියවීම නැත්නම් පාඩම් කිරීම වෙන්න පුළුවන්. විනාඩි 5ක් විතරක් කරන්න. ඉන්පසු කොටුවක් ටික් කරන්න. ඒ පුංචි ටික් මාක් එක ඔබේ මොලේට දෙන්නේ ඔබ වීඩියෝ ගේම් එකක අලුත් ස්ටෙප් එකක් අන්ලොක් කරනකොට. එහෙමත් නැත්නම් Facebook එකේ සැරිසරුවම ඔබට ලැබෙන ඩෝපමින් පහට සමාන දෙයක්. ඔබට නොදැනීම විනාඩි 5 10ක් වෙනවා. 20ක් 30ක් වෙනවා. එකපාරටම ඔබ කොටු ටික් කරන්න ඇබ්බැහි වෙනවා. මොකද්ද මේක පිටුපස තියෙන විද්‍යාව? ඔබ එකතු කරන සෑම බ්‍රෙඩ් ක්‍රම් එකක්ම ඔබේ මොලේ නව ස්නායු මාර්ගයක් හදනවා. වරක් වේදනාකාරී හෝ කම්මැලියයි හැඟුණ දේ ස්වභාවිකවම අපි කැමති සතුටුදායක දෙයක් ලෙස දැනෙන්න පටන් ගන්නවා. ඔබ මවාපාන්නේ නැහැ. ඔබ පුහුණු වෙනවා. ඔබේ මොලය විනය කියන පුරුද්දටම ආස කරන්න පටන් ගන්නවා. ඒකයි මේ ක්‍රමය වඩාත් හොඳින් වැඩ කරන්නේ. අපි හිතමු ඔබට පාඩම් කරන්න අවශ්‍යයි කියලා. එහෙනම් පැය 6-7 පාඩම් කරන්න උත්සාහ කරන්නේ නැතුව මුලින් විනාඩි 15ක් පාඩම් කරන්න. දැන් කොටුවක් පාඩ කරන්න. ඉන්පසු තවත් විනාඩි 15ක් පාඩම් කරන්න. ආයෙමත් කොටුවක් පාඩ කරන්න. ඔබට නොදැනීම ඔබ පාඩම් කරන එකට කැමති වෙන්න පටන් ගනීවි. ටිකෙන් ටික විනාඩි 15 පැය 2 3 ලෙස වැඩි වෙන්න පටන් ගනීවි. ඒ කියන්නේ මේ ක්‍රමයෙන් අපේව අමාරු අපි අකමැති දෙයක් එක දිගට කරන්න අපට අවශ්‍ය වන විනය හදනවා. ඔබේ මොලය අකමැත්ත වෙනුවට සතුට සමග විනය සම්බන්ධ කළාට පස්සේ මේක මම බලෙන් කරන්නේ කොහොමද කියලා අහන්නේ නැහැ. ඒ වෙනුවට ඔයාගෙන් මෙහෙම අහන්න පටන් ගනීවි. මම මේක ඕනවට වඩා කරන එක නවත්තන්නේ කොහොමද? ඔබ සීමාව පසු කරන්නේ එතකොටයි. විනය කියන එක ඔබට ඖෂධයක් වෙන්නේ එතකොටයි. මම ඔයාලට පුංචි අභියෝගයක් දෙනවා. සටහන් පොතක් ගන්න. ඒකේ පුංචි කොටු 10ක් අඳින්න. ඒ හැම එකක්ම ඔබ මගහරින පාඩම් කිරීම, ව්‍යායාම කිරීම වගේ දේවල් විනාඩි 5ක් කරනවට සමාන කරන්න. මේ ක්‍රමය අදම මේ දැම්ම උත්සාහ කරලා බලන්න. ඔබේ පළමු බ්‍රෙඩ් ක්‍රම් එක ඔබට දැනෙන්නේ කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න. තවත් විස්කෝතු කතාවකින් හමු වෙමු. ඔබට ජය.